අයිබෝන් ගයිස් ඉතින් කොහොමද කට්ටිය හැමෝටම ඉතින් මේ වීඩියෝ එකේ මම වින් එකේ ප්‍රොෆිට් එකක් විනාඩි 5ක්වත් ගියේ නැහැ මම ප්‍රොෆිට් එකක් ගත්ත එක තමයි ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් අපි ඕගොල්ලන්ට ටිප්ස් එකක් එහෙම නැත්නම් කිසිම දෙයක් නෙවෙයි මේ කියලා දෙන්න හදන්නේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මම කියලා දෙනවා පොඩි ටිප්ස් එකක් සෝ ඕක ඕගොල්ලන්ගේ ඉවසීමේ ඒ වගේම ඕගොල්ලන්ගේ ඉවසීමෙන් කොටසක් හරිද ඒ කියන්නේ ඔයගොල්ලන්ට කොච්චර ඉවසීමක් තියෙනවද කියලා තමයි මේකේ ඔයගොල්ලන්ට ඕගොල්ලන්ටම බලාගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ සයිට් වල සාමාන්‍යයෙන් ඕගොල්ලන් මේ සයිට් වල වැඩ කරනවා නම් ඕගොල්ලන්ටම තේරෙනවා එක වෙලාවකට සාමාන්‍යයෙන් ඕගොල්ලන් මේ කන්ට්‍රෝල් එකක් නැතුව ඕගොල්ලන් ප්ලේ කරන මේක තියෙනවා ඒක නිසා තමයි කියන්නේ සෝ එතකොට මේකෙන් ඕගොල්ලන්ටම බලාගන්න පුළුවන් මම කොහොමද ඉවසීමෙන් බලාගෙන ඉඳලා සමහර විට මගේ account wash වෙලා තියෙනවා ඉවසීම නැති වෙච්ච නිසා මගේ account wash වෙලා ගිහිල්ලත් තියෙනවා මම වීඩියෝ එකේදී කියනවා ඒක ප්‍රශ්නයක් නෑ ඕගොල්ලන් දැනගන්න ඕන හරිද ඒකට තමයි කියන්නේ ඉවසීමෙන් බලාගෙන ඉඳලා හරි එන්ට්‍රි එකක් එකපාරක් ගත්තොත් ඕගොල්ලන්ට දවස් ගානේ හැමදාම වගේ එක එන්ට්‍රි එකකින් ඔය ප්‍රොෆිට් එක ක්ලෝස් කරගන්න පුළුවන් හරිද ගොඩක් ටිප්ස් කියලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට ගියොත් මගේ ඕන තරම් බලාගන්න පුළුවන් ඒකට හේතුව සාමාන්‍යයෙන් මම පර්සනලි මගේ බිස්නස් එකේ වෙලා මම ෆොරෙක්ස් ට්‍රේඩින් කරන්නේ හරිද ට්‍රේඩින් කරන්නේ හැබැයි මේ සයිට් එකෙත් මම ෆොරෙක්ස් ට්‍රේඩින් සම්බන්ධව ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා ෆොරෙක්ස් ට්‍රේඩින් සම්බන්ධව වීඩියෝස් දාපු එකට බලන්න සාමාන්‍ය views යන්නෙම නැහැ 11යි 15යි ওই විදිහට තමයි 10යි ওই විදිහට තමයි යන්නේ හරිද මේ සම්බන්ධව ඉස්සරම මේ channel එක පටන් ගත්තේ මේ සයිට් සම්බන්ධවනේ ඒක නිසා තමයි මෙන්න මේ විදිහට මේකට views යන්නේ මම හිතන විදිහට ඔහොම තමයි වෙන්න ඕන හරිද ඉතින් මේ විදිහට පර්සනලි මම කරන්නේ ෆොරෙක්ස් එක හරිද ඒක නිසා වෙන්නේ නැති ඒකට views යන්නේ නැත්තේ හරිද මගේ බිස්නස් එක විදිහට කරන්නේ මම ෆොරෙක්ස් එක හරිද දවසකට සාමාන්‍යයෙන් ඒකෙන් මගේ දෙනුම තියෙන නිසා මේකෙනුත් තියෙනවා ඒකෙත් මම ලිමිට් තමයි මම earn කරන්නේ guys හරිද ලිමිට් තමයි මට අවශ්‍ය දේ දවසකට ප්‍රොෆිට් කරොත් මම එළියට එනවා එක්කෝ විත්ඩ්‍රෝල් එක ගන්නවා ෆොරෙක්ස් එකේ කොහොමද මම ගන්නෙ පර්සන්ටේජ් එකක් විදිහට සාමාන්‍යයෙන් සතියක මේක තමයි බලන්න growth එක සතියක growth එක තමයි බලන්නේ ඒක සාමාන්‍යයෙන් පර්සන්ටේජ් එකක් විදිහට තමයි බලන්නේ හරිද පර්සන්ටේජ් එකක් විදිහට සතිය ට්‍රේඩ් කරොත් අපි සතියක් ට්‍රේඩ් කරොත් ඔය growth එක බලමු සාමාන්‍යයෙන් accounts මම පටන් ගන්න ඕන නම් මේ මාසේ පටන් ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම account එකේ minimum 1000ක් ඩොලර්ස් 1000ක් දාගන්න හරිද ඩොලර්ස් 1000ක් දාගෙන මට පුළුවන් නම් සතියකින් ඔය account එක ඩොලර් 300ක ප්‍රොෆිට් එකේ තියාගන්න හරිද සාමාන්‍යයෙන් ලක්ෂයක් සතියකට ලක්ෂයක් සොරි ඔව් සතියකට ලක්ෂයක් හරිද ඔය වගේ සති 4කින් ලක්ෂ 4කට ගේන්න පුළුවන් නම් ලොකු growth එකක් account එකේ දාලා තියෙන ඩිපොසිට් එකට වඩා තව ලක්ෂයක් අපි හැමදාම වගේ ප්‍රොෆිට් කරනවා ඒ කියන්නේ account එකේ ලක්ෂ 3ක් දාලා තියෙනවා නම් ඔකටත් වඩා අපි ප්‍රොෆිට් එක විතරක් ලක්ෂ 4ක් ගන්නවා හරිද ඔහොම තමයි මම grow කරන්නේ මගේ account එක හරිද ග්ලෑම් මේ සාමාන්‍යයෙන් ගැම්බ්ලිං විදිහට මම වැඩ කරන්නේ යන්නේ නැහැ බිස්නස් එකේදී ෆොරෙක්ස් එකේදී ඒ වගේම මේ සයිඩ් එකෙත් ඕකම තමයි වෙන්නේ හරිද මම ප්ලේ කරන විදිය පොඩ්ඩක් බලන්න කොහොමද වෙන්නේ කියලා හරිද විනාඩි 5ක්වත් ගන්න නැහැ මම ඕක ප්‍රොෆිට් එක ගත්තන් පස්සේ එළියට එනවා සාමාන්‍යයෙන් මම හැබැයි මිනිමම් හැම සයිඩ් එකේම මිනිමම් ඩොලර්ස් 1000කට වැඩියෙන් තමයි තියාගන්නේ ඒ කියන්නේ ලක්ෂ 3කට වැඩියෙන් තමයි මම තියාගන්නේ දවසකට 5000යිද 10000යිද 30000යිද ඕක අදාළ වෙන්නේ නැහැ මිනිමම් බැලන්ස් එක මගේ තියෙනවා ඩොලර්ස් 1000කට වැඩියෙන් ඒ කියන්නේ ලංකාව රුපියල් වලින් ලක්ෂ 3මාරකට වැඩියෙන් 3කට වැඩියෙන් තමයි තියෙන්නේ සමහර accounts වල ලක්ෂ 5යි සමහර accounts වල ලක්ෂ 8මාරයි 10යි ওই විදියට හරිද ඔය විදිහට තමයි තියාගන්නේ. එතකොට තමයි මේ ඔන්ලයින් ෆීල්ඩ් එකකින් ඔයගොල්ලන්ට ගේමක් ගහන්න පුළුවන් guys. එහෙම නැතුව ගහන්න බෑ. 5000ක් 10000ක් දාගෙන ඉවිල්ලා ඔය සෙල්ලම් වෙඩි කල් නෑ guys. හරිද?
මම ඉස්සර ඔය විදියට දාගෙන තමයි ගොඩාක් ලොස් වුනේ. හරිද? ඔහොම ලොස් වෙලා තමයි ඉගෙන ගත්තේ. මේ විදියට තමයි මේක කරන්න ඕනේ කියලා. ඒක නිසා තමයි කියන්නේ හරියට ඉගෙන ගන්න දෙයක් කරනවා නම් ලොකුවට ඕගොල්ලන් සාමාන්‍යයෙන් සිල්ලර කඩයක් දානවා නම් මොන හරිම දෙයක් ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් අඩුම ලක්ෂ 10ක් ඕනේ. හරිද? අඩුම ලක්ෂ 10ක් ඕනේ. බිස්නස් එකක් පටන් ගන්න. හරිද? ඕකින් දවසකට ඕගොල්ලන්ට 10000ක් හොයන්න පට්ට කට්ටක් කන්න වෙනවා. ඒක ඇත්ත. සිල්ලර කඩයක් නම් හොඳ සේල්ස් වෙන සිල්ලර කඩයක් නම් එතනදී 5000ක් ඕන් කරන්න පුළුවන් දවසකට. හරිද? හැබැයි එක බඩුවක් හරි එතනින් නැති වුණොත් හොරකමක් ගියොත් හරිද? ඕගොල්ලන්ගේ මාස 3-4ක ප්‍රොෆිට් එක එතනින් නැති වෙනවා. සිල්ලර් බඩු කඩයන්නේ කරන්නේ. ඕක නැති වෙනවා. ඒ වගේම තමයි බාබර් ෂොප් එකක් ඔය වගේ මොන හරිම දෙයක් ඉන්වෙස්ට් කරනවා නම් හරිද? අඩුම ලක්ෂ 10ක්වත් ඕනේ. මම නම් කියන්නේ ඕගොල්ලන්ට ඉන්වෙස්ට් කරනවා නම් ලක්ෂ 10 තියෙනවනේ. ඕක 5ක් දාන්න මේ ට්‍රේඩින් එකට. අපි සිග්නල් එක ෆ්‍රී දෙනවනේ. හරිද? අනිත් 5 දාන්න මම කියන සයිඩ් එකට. හරිද? මෙන්න මේ වගේ සයිඩ් වලට දාන්න. 888 එක වින් වින් එක ඔය වගේ සයිඩ් වලට දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් එක දාන්න XM එක නැත්නම් Vantage Forex Trading අපි සිග්නල් ලබා දෙනවා. හරිද? මේ කියලා දීපු ට්‍රික්ස් එකකින් ඕගොල්ලන්ට පුළුවන් දවසකට 5000ක් හොයන්න. 10000ක් කියමුකෝ. 10000ක් හොයන්න පුළුවන්. හරිද? මාසෙකට කීයද? ලක්ෂ 3යි. මාසෙකට දවස ප්‍රොෆිට් එක ලක්ෂ 3යි. සෝරි දවස ප්‍රොෆිට් එක 10000යි නම් මාසෙකට ලක්ෂ 3යි. එක සයිඩ් එකකින් මම කියන්නේ. හරිද? එතකොට ෆොරෙක්ස් එකකින් මිනිමම් ඕගොල්ලන්ට හරියට එක සිග්නල් එකකින් හරියට ට්‍රේඩ් එකක් ගත්තොත් ඕගොල්ලන්ට 15000ක් හොයන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් සිග්නල් 4ක් 5ක්වත් දෙනවා. දවසකට ඕගොල්ලන්ට මිනිමම් ඩොලර්ස් 100කට වැඩියෙන් හොයන්න පුළුවන්. 30000යි. හරිද? කීයද? 30000යි එක දවසකට. ෆොරෙක්ස් ට්‍රේඩින් එකේ මම කියන්නේ 30000ක් කියන්නේ guys ඩොලර් 100ක් කියන්නේ 30000යි. හරිද? ඔය ඩොලර් 100 වැඩි කරන්න ඕනේ දවස් 20න් මාසෙකට. අපි දවස් 20ක් තමයි වැඩ කරන්නේ. ඩොලර්ස් 2000යි. 2000 වැඩි කරන්න ඕන 310න්. 6,20,000ක් මාසකට ෆොරෙක්ස් එකකින් විතරක් ප්‍රොෆිට් කරනවා. ඕගොල්ලන් අනිත් දවසේ සාමාන්‍යයෙන් 10000ක් 888 එකේ වේවා වින් වින් එකේ වේවා. සෝ ඕක හොයනවා නම් දවස් 30කට ලක්ෂ 3ක්. හරිද? ඔක්කොම එකතු කරොත් මාසෙක ප්‍රොෆිට් එක වෙන්නේ කීයද? ලක්ෂ 6ක් තියාගමුකෝ. 6යි ප්ලස් 3යි. ලක්ෂ 9ක්. 1 million earn කරන්න guys easy. දැන් තියෙන ඊමනි සම්බන්ධව ඕගොල්ලන්ට ප්‍රොෆිට් කරන්න ඒ වගේම ඒකට ඉවසීම ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? ඉවසීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් බලමු කොහොමද මම ප්‍රොෆිට් කරන්න කියලා. ඕකේ. දැන් මේ account එක පටන් ගත්තේ මම කීයද? ලක්ෂ 5න් පටන් ගත්තේ. ලක්ෂ 5ක් දාලා තමයි මේ account එක පටන් ගත්තේ. withdrawal දෙපාරක් කරන් තියෙනවා. 70000ක් ගත්තා. ඊට පස්සේ 50000ක් sorry 56000ක් විතර ගත්තා. ඊට පස්සේ ළඟදීම ගත්තේ කීයද? 20 ගාණක් විතර ගත්තා. ලක්ෂයක් විතර withdrawal අරන් තියෙනවා මම මේකෙන්. හරිද? මේක මම දවසකට ප්‍රොෆිට් කරන්න කොහොමද කියලා බලා ගන්න. මගේ amount එක ඒ වගේම ඉවසීමෙන් බලාගෙන ඉන්න විදිහ එකපාරකින් ප්‍රොෆිට් කරන්න විදිහ. loss එකක් නැතුවම ගහනවා. so ඕකට ස්ට්‍රැටජිස් තියෙනවා අනිවාර්යෙන්ම. ස්ට්‍රැටජිස් නැතුව ගහන්න බෑ ඇත්තටම. ඔය ස්ට්‍රැටජිස් එක ඕගොල්ලන් ෆලෝ කරන්න ඕනේ ඉවසීම. වැදගත් වෙනවා අනිවාර්යෙන්ම ඉවසීම ඕනේ guys. හරිද? ඉවසීම නැතුව ඕගොල්ලන්ට මේ කියපු සයිඩ් දෙකම කරන්න බෑ. ඒකට ඉවසීම අනිවාර්යෙන්ම ඕනේ. ඕගොල්ලන් ට්‍රේඩ් එකක් එන්ටර් කරතුත් අනිවාර්යෙන්ම ඉවසීම ඕනේ. තව දෙයක් කියන්න ඕනේ මේකට එනවා නම් පොලි අරගෙන ණයට අරගෙන පිස්සු නටන්න මේක තුලට එන්න එපා ඔය විදියට.
ඕගොල්ලන් සේවිං එකේ තියෙනවා නම් මුදල එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරන්න තියෙනවා මට අයිඩියාවක් තියෙනවා මේ විදිහට ඉන්වෙස්ට් කරලා වැඩේ කරන්න. හරිද? මේක ඉන්වෙස්ට් කරලා බලන්න ඉතින් සාමාන්‍යයෙන්. මේ කියන්නේ මම කියපු විදිහට ලක්ෂ 10ක් ඕගොල්ලන්ගේ අතේ තියෙනවා නම් 5ක් මේකටයි 5ක් ඕකටයි ඉන්වෙස්ට් කරලා බලන්න. හරිද? ඔගොල්ලන්ට එකක් නැති වුණොත් තව එකකින් අල්ල ගන්න පුළුවන්. දැන් ලක්ෂ 10ම එක පැත්තක ඕගොල්ලන් දැම්මොත් නැති වුණොත් ඔක්කොම ඉවරයි. ওই විදියට දෙකම කරගෙන ඕගොල්ලන්ට පුළුවන් දවස ගානේ ප්‍රොෆිට් එකක් අරගෙන ඔගොල්ලන්ගේ ප්‍රොෆිට් එක ගන්නකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන් කරන්න ඕන දෙයක් තමයි හරිද? එකතු කරන ඕනේ මුදල ඕගොල්ලන්ගේ වියදම අඩු කරගන්න ඕනේ. වියදම අඩු කරගෙන ඕගොල්ලන්ගේ බලන්න දැම්මම ප්‍රොෆිට් දෙකක් දැම්ම ඉවසීමෙන් බලාගෙන ඉන්න ඔය ටිප්ස් එක මම ඕන තරම් කියලා දීලා තියෙනවා මේ ලොස් එක ගියන් පස්සේ කොහොමද එන්ට්‍රි එක ගන්න කියලා. ඔය ට්‍රික් එක තමයි මම යූස් කරේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔය විදියට එකතු කරලා සාමාන්‍යයෙන් ලක්ෂ 9ක් earn කරනකොට මාසෙකට ඕගොල්ලන්ගේ වියදමට ලක්ෂයක් තියාගත්තොත් මාස අවුරුද්දක් වෙනකොට සුපිරි ගේමක් ගහන්න පුළුවන්. ඒකෙන් ඕගොල්ලන් කාර් එහෙම ගන්න නැතුව ඒකත් ඉන්වෙස්ට් කරන්න ඕන ෆිසිකල් බිස්නස් එකකට. ඊට පස්සේ තමයි ඕගොල්ලන් ෆිසිකල් බිස්නස් එකටම යන්න ඕන. ඔය ස්ට්‍රැටජි එක දන්නේ නැත්නම් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඕගොල්ලන් ඔය විදියට ටර්න් කරලා බලන්න වැඩේ හරියට සිද්ධ වෙනවා. ඕගොල්ලන්ගේ සල්ලි ඔය විදියට රොටේට් කරලා බලන්න අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්. හරිද? මම පර්සනලි ඉන්වෙස්ට් කරලා තියෙන නිසා මම ඕගොල්ලන්ට කියන්නේ ඔය ස්ට්‍රැටජි එක යූස් කරලා බලන්න අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන්. ඉතින් කැමති කට්ටිය ඉන්නවනම් සෙට් වෙන්න අපිත් එක්ක නෙක්ස්ට් වීඩියෝ එකේ දහමෙමු. බයි ගයිස්.